හායි අද හදමු රසම රස බිත්තර කරේ එක. නූඩල්ස්, පාන්, බත්, පරාතා මේ ඕනම දෙයක් එක කන්න ගැලපෙන විදිහට තමයි අද අපි මේ බිත්තර කරේ එක හදන්නේ. මුලින්ම මම මේ තඹගත්ත බිත්තර වල මේ වගේ චූටි චූටි ඉරි ටිකක් කපා ගන්නවා. ඊට පස්සේ තෙල් එකට මේ වගේ ලුණු දා ගන්නවා. අද මම ලුණු ටිකක් වැඩිපුර අරන් තියෙන්නේ. අනිත් රෙසිපි හදනවට වඩා වැඩිපුර ලුණු ටිකක් ගන්න. ඊට පස්සේ මම මේ දීලා තියෙන අමුද්‍රව්‍යත් එකතු කරගෙන චූටි වෙලාවක් තෙම්පරාදු කරගන්නවා. ඒ ටික තෙම්පරාදු වෙනකොට මම ඒකට මේ කුළු බඩ ටිකත් ඔක්කොම එකතු කරලා ඒකත් හොඳට කවලම් කරගන්නවා. ඔන්න දැන් මම පොල් කිරි එකතු කරගන්නවා. මේ වෙලාවේ මම එකතු කරගන්නේ ඔක්කො පොල් කිරි. ඊට පස්සේ මම හැන්දෙන් මේ ටික මේ වගේ හොඳට කවලම් කරලා ඒකට අපි කලින් තඹගත්ත බිත්තර ටිකත් එකින් එක එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට එකතු කරගෙන මේ වගේ හැන්දෙන් කලවම් කරලා චූටි වෙලාවක් උයා ගන්නවා. අපේ බිත්තර කරේ එකේ රස චුට්ටක් වැඩි කරගන්න මම තව තෙම්පරාදුවක් හදන්න හදන්නේ. ඒ නිසා මම චුට්ටකට එහා ලිපට මාරු කරගන්නවා. ඊට පස්සේ මම මේ දීලා තියෙන අමුද්‍රව්‍ය ටිකත් එකතු කරලා පොඩියට තෙම්පරාදුවක් හදා ගන්නවා. දැන් මම මේ දාන්නේ බෙදපු 3-5 චුට්ටම චුට්ටක්. ඒකෙන් අපේ කරේ එකේ පාටයි රසයි චූට්ටක් වෙනස් වෙනවා. අන්තිමට හදාගත්ත තෙම්පරාදුවත් මේ වගේ දාලා චුට්ටක් කලවම් කරලා විනාඩි 3ක් විතර ලිපේ තියාගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ අද අපි හදාගත්ත ගෑවුණු තැන කන්න පුළුවන් රසම රස බිත්තර කරේ එක. මේ බිත්තර කරේ එක නම් ඕනම කෑමක් එක්ක හොඳට ගැලපෙනවා. පුදුම රසයි. ඉතින් මේ රස රෙසිපි එක හදන්න නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. තව රස රෙසිපිස් බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. බයි බයි.